ආයිබෝවන් සාදරයෙන් පිළිගන්න ඔයාලව හංගුක් ලංකා කොරියන් කිචන් එකට. ඉතින් අද දවසේ මම හදන්න යන්නේ ඔයාලට තෙන්ජන්චික එකක්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මේ වගේ තෙන්ජන්චික එකක් කොහොමද හදන්න කියලා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ දසි පැක් එකක් අරගෙන ඒකින් මේ වතුර හදාගෙන ඒ වතුර වලින් හදන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ මේ මෙල්චි ඒ වගේ කරවල වර්ග දාගෙන යුක්ස් එක හදාගන්නත් පුළුවන්. ඉතින් අවශ්‍ය කරනවා හතු, ලීස්, සුදු ලූණු, තන්හුබාක්, ඒ වගේම මේ තුබු, අල, අමු මිරිස්, මේ ලූණු. ඉතින් තව තෙන්ජන් ලුණු අවශ්‍ය නම් ඒ වෙලාවට අවශ්‍ය විදිහට ලුණු එකතු කරගන්න පුළුවන්, මිරිස් කුඩු. එහෙම නැත්නම් ඔයාලට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින්ලා මේ දෙන්නෙකුට විතර අවශ්‍ය කරන තෙන්ජන් ප්‍රමාණයක් තමයි මම හදන්නේ. ඒකට අවශ්‍ය කරන බඩු තමයි තියෙන්නේ මේ විදිහට. දැන් මම මේකට කරවල ටිකක් දානවා තැන් දෙන්න. එතකොට මේ වතුරෙන් තමයි අපි මේ ඒ රස ගන්න. ඉතින් මේකට වෙන රසකාරක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට මේ රස ගත්තාම අපි හොද්දකට උඹලකට දානවා වගේ තමයි. දැන් හොඳින් කරවල ටික තැම්බිලා තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්නේ මේ කරවල ටික ඉවත් කරගන්නවා. දැන් කරවල ටික ඉවත් කරගෙන ඊට පස්සේ ඉස්සෙල්ලාම අල ටික එකතු කරගන්නවා. අල එකතු කරගන්න පුළුවන් ඔයාලට නැත්නම් රාබු එකතු කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අල ටික එකතු කරගත්තා. ඊට පස්සේ හතු ටික එකතු කරගන්නවා. මේ විදිහට. ඊට පස්සේ මේ තනහු බාක් එකතු කරගන්නවා. ඒ කියන්නේ වට්ටක්ක එක අර සුකි දෙකට විතර ප්‍රමාණයක් නිසා මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි අපි තෙන්ජන් එකතු කරගන්න. නැත්නම් අමුතු තිත්තරහක් වෙනවා. ඒ හින්දා වැඩි එකතු කරගන්නේ නැහැ. මේ වගේ ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. දැන් හොඳින් මේක කලවම් කරගන්න. ඔයාලට මේ පාත්‍ර ගන්න ඕන නම් මේ විදිහට ගන්නත් පුළුවන්. සැර නැතුව. නැත්නම් මිරිස් කුඩු එකතු කරන්නත් පුළුවන්. නැත්නම් කොච්චුජාන් එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ කොච්චුජාන් එකක් තියාගෙන මේක එකතු කරන්නත් පුළුවන් ඔයාලට. මේ වගේ පොඩි ප්‍රමාණයක් අතු පාටකට තෙන්ජන් එක ගන්න ඕනේ. පොඩක් සැරට කන්න ඕන නම් මිරිස් කුඩු එකතු කරගන්නත් පුළුවන්. හොඳින් අර ටික තැම්බීගෙන ඉන්නකොට ඉතුරු ටිකත් එකතු කරගන්නවා. ලුණු ටික, ඒ වගේ මිරිස් ටික, තුපු ටික, ලීස් ටික එකතු කරගන්න මෙන්න මේ. දැන් පොඩි වෙලාවක් තැම්බෙන්න තියෙනවා. ඉතින් මේ තෙන්ජන්චික කියන්නේ සෝයා වලින් සෝයා කියන ඇටවරකින් හදන එකක් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් මේක හරිම රසයි, හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් අවශ්‍ය කරන බඩු ටික තිබුණොත්. ඉතින් දැන් අපි මේ ඔක්කොම ටික එකතු කරලා ආල වගේ ටික ඔක්කොම එකතු කරලා විනාඩි 5ක් විතර තවත් මේ විදිහට තැම්බෙන්න හැරිය. දැන් තෙන්ජන්චික එක ලෑස්ති ඔයාලට කන්න. ඉතින් ඕනම කෙනෙකුට කන්න පුළුවන්. ගොඩක් සැර නැහැ මේක. බබාලට උනත් කුඩා ඕන කෙනෙකුට කන්න පුළුවන් ගුණදායි එකක් තමයි මේ තෙන්ජන්චික කියලා කියන්නේ. ඉතින් හරිම රසයි හදලා බලන්න.